Hi friends, ඔයාලත් එක්ක තමයි ඉන්නේ MCS Pro YouTube channel එකත් එක්ක. මම අද ගෙනල්ලා තියෙන Better on Bedroom mobile gameplay series එකේ තවත් episode එකක්. එහෙනම් අද gameplay එකට යමු. Let's go. හරි ඉතින් friends පොඩි වෙනස්කම් ටිකක් කරා. මම backpack එකක් හදාගන්න වෙන mod එකක් හදාගත්තා. මේක මෙතන slot එකට දාලා මම පෙන්නන්න. ඒක අපේ අතේ තියෙන දේ වෙනස් කරන්න බෑ කොතනවත් slot වලට දාන්න බෑ. මේ friends look එක මේ විදිහට තමයි ඒක පෙන්වන්නේ. furnace එකකුත් තියෙනවා මේක අපිට. මේ විදිහට අපි open කරොත් මේ වගේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේක netherite වල upgrade කරොත් ඊට වඩා තියෙනවා. සින්දාන බලන විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට furnace එකක් මේකේ. මේ තියෙන furnace එක. ඊට පස්සේ අපිට මේක දැම්මහම අපේ seed මොනවද පැල කරන්න ඕනේ කියලා මේක දාලා තියලා ඔය අපි දැන් seeds මේකට දාගෙන අර harvest කරනවා කියන්නකො දැන්. එතකොට harvest කරද්දි මේ ටික ඒකේ ඔටෝමැටිකම් පැල වෙනවා. ඒ කියන්නේ අපි ඇවිදිද්දි පැල වෙනවා. මේ විදිහට මේකෙන් එන්නේ. ඊට පස්සේ මේකට මේක දැම්මොත් මේක නම් අපරාධයි. ඒකයි ඒක කරන්නේ මේ මැග්නට් එකට. ඒ කියන්නේ අපි මොන හරි දෙයක් එකතු කරනවා කියනවා. දැන් අපි හිතමු ඩර්ට් කියලා. ඩර්ට් කෙලින්ම එතකොට බෑක්පැක් එකට යනවා. මේක සත්වරම හම්බෙනවා. මේකට විතරක් තියෙනවා. ඒක ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ලස්සනයි නේද? හරි ඉතින් friends මේ විදිහට තමයි තියෙන අපේ මම පොඩි වෙනස්කම් ටිකක් කරා. කලින් එපිසෝඩ් එකේ මම ඔන්න මේ ෆෝන් එක ඔෆ් වුණා. ඒකින්ද රෙකෝඩ් කරලා එතනට තිබ්බ ටික විතරයි. කවන්නයි කියලා මම ඒ වුණාට අප්ලෝඩ් කරා. හැබැයි අන්තිමට එහෙම කරන්න පෙන්නන්න බැරි වුණා. මේ ටික එතකොට හදලා තිබ්බේ නෑ. එතකොට මෙව තිබ්බේ නෑ. මේ වගේ කණු ටිකක් ගහලා ලැන්ටර්න්ස් දාලා තිබ්බේ නෑ. පාරක් තිබ්බේ නෑ. ලස්සනට වැඩි කරගත්ත කොහොම හරි කරලා. ලස්සනයි කියන්නත් බෑ. කැත නෑ හැබැයි. මේ විදිහට තමයි මම මෙතන ලස්සන පොඩි ෆාම් එකක් හදුවා. ඊට පස්සේ සතුන්ටත් ඔය හරට්ටයි ෂීප් ලඩයි පොඩ්ඩයි හදාගත්තා. මේනේ. මේකේ 3 දෙනයි. දැන් friends අපිට දැන්ට 1028ක් ගිහිල්ලා. අපි දැන් 1028 සර්වර් වල මේකේ friends netherite කරාම මේ වගේ දෙගුණයක් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ ප්‍රමාණයේ දෙගුණයක් තියෙනවා. මේ වගේ තව slot දෙකකුත් තියෙනවා මෙතෙන්ට එන. මේ වගේ වුණා. මේක එතකොට අප්ග්‍රේඩ් අප් කරන්න පුළුවන්. අපේ කැමරා ඉන්න කැමරා ගෙද්දි backpack එකලා දාන්නත් පුළුවන්. ශල්ක බොක්ස් වලට backpack දාන්නත් පුළුවන් ගැති. මම ඒ ගැන හරියට දන්නේ නැහැ. රෙසිපි එක මතක නැහැ. මම රෙසිපි එක බලලා පෙන්නන්න. මේ ඇත්ති බලමු. රෙසිපි එක මෙතන තියෙනවා. මේ තියෙන රෙසිපි එක. මේ තමයි netherite එක. මේ විදිහට තමයි netherite වල අප්ග්‍රේඩ් අප් කරන්නේ. මේ ඕනේ මේකට මේකත් පුළුවන්. මේ තියෙන normal backpack එක හදාගන්න ඉතින් normal එක. ඊට පස්සේ iron වලට අප්ග්‍රේඩ් අප් කරන්න ඕනේ. ඊට පස්සේ diamond වලට අප්ග්‍රේඩ් කරාම මේවා friends මොබ්ල මරුවාම හම්බෙනවා. කියන්නේ මට මේකේ එහෙම ටෝටල් එකක් එපා. golden apple එක enchanted golden apple එකක් මට creeper කෙනෙක් මම මරුවට පස්සේ මට ඒක හම්බ වුණා. extra heart එක අපි 4ක් දැම්මා. අපිට කෑම ප්‍රශ්න තමයි දැන් තියෙන්නේ.
හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම මේ sugar cane ටික පොඩ්ඩක් expand කරගන්න ෆ්‍රෙන්ඩ්ස් රෑ වෙලා අපි නිදාගමු මේ අපි පූසා දැන් අද අපි explore යන්නද okay let's explore dark oak forest එක හොයගෙන මම මේ කලින් ගිහිලා තියෙනවා ඔහොම සෑහෙන දුර යන්න ඕනේ මට දැන් නම් මතක නැතුව ඇති ස්ට්‍රක්චර් එකක් අතර තියෙන අපි ඒකට ගියාද කියලා මතකත් නැහැ ගිහලා බලමු එතන ස්ට්‍රක්චර් එක ඒකේ තියෙන බල හොඳ ලූට් එකක් අපිට කෑම ප්‍රශ්නයක් වෙනවා ෆ්‍රෙන්ඩ්ස් මට කැස් එහෙම තාම අඩු නැහැ හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි දැන් මෙතනින් ඇතුළට යමු අපි මේකට ආවද මට මතක නැහැ ඔය ඇවිල්ලා ඊළඟ එපිසෝඩ් එකට එද්දි මම අර normal minecraft එක හැදුවා වගේ iron farm එක හදාගෙන එන්න නැත්තම් අපිට iron ප්‍රශ්නයක් තියෙනවා ලොකු හරි අපි backpack එකේ මේ ටික පොඩ්ඩක් පුච්චමු මේ උඩ ටික වරන්නේ ඉන්වෙන්ටරි වල ඕපන් වෙන්නේ මේකේ වැඩද තන්න හොදාන්න මොන මං හිතන්නේ මේ ටික එකට අපි plans කරමු හරි ඒක දැන් ඔය හැදේ පොඩක් නේ හැදෙන්නේ නැද්ද ඒක ලොකුවට වැඩ කරන්න නැතුව ඇති හැබැයි අලෙහෙම හරක් ඉන්න බීෆ් වැඩක් ගන්න
හරි මට පේන්නේ පොටෑට වගේ වුණා විතරයිද කොහෙද මේක පුච්චන්න පුළුවන් මේකේ හේස් වගේ එකකුත් තියෙනවා friends තව මියුසික් ඩිස්ක් එකක් මෙතන බිම තිබිලා හම්බුණා අරකම දන්නේ දාලා බලමු ඒකට පොසින් දාන්න දාගන්න ඊට පස්සේ මේක දාලා බලමු ඔයාලා කැමති නම් කියන්න මේ විදිහට සවුන්ඩ්ස් සින්දුවක් එහෙම මේකේ දාලා කරනවා නම් ඔය මියුසික් ඩිස්ක් එකක් හදන්න ඒකම තමයි ආයෙත් මේකේ Hi friends, මේක tree falling වෙනවා. මොන වෙනද? මොන මේ ගහ කඩාගෙන යනවා. බ්ලොක් ටික විතර හැබැයි. ඔක්කොම ඒවට කරලා durability එකක් කරන විදිහමයි. ඒක පට්ටාසි. මේ තියෙන එක ඔයාලට ඒක ගැන හොයන්න ඕන නම් මෙන්න මෙතන වෙනම පෙන්නනවා. මෙතන තියෙන රෙසිපි ටික. මේ තියෙන්නේ මේක රෙසිපි. ෆ්‍රෙන්ඩ්ස් මට තාම කැස්ස. අපිට නෙදර් යන්න පුළුවන් නේද කියලා මම නම් දැම්ම සුවර ගන්නෑ. නෙදර යන එක සාමාන්‍ය කරට වඩා භයානකයි සෑම. මොකද හේතුව මේක බෙටෝන් බෙඩ්රොක් එක. බෙට මයින්ක්‍රාෆ්ට් වගේ තමයි. මොකද නවුට් මොකද්ද සෙල් එකක් හම්බුණා. දැන් අපිට එක්ස්ප්ලෝර් එහෙම කරන්න ලේසි. බැක්පැක් එකක් තියෙනවානේ. මේක නෙදරයිට් වලට අප්ග්‍රේඩ් කරගන්න මම බලන්න. මම ඊළඟ එපිසෝඩ් එක වෙද්දි නෙදරයිට් වලට අප්ග්‍රේඩ් අප් වෙලා තමයි එන්නේ. ඕකේ නෝකේ. මම නෙදර් යනවා. ඊට පස්සේ එහෙම අප්ග්‍රේඩ් වෙලා තමයි එන්නේ. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. එහෙනම් අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙන්න. අනිවාර්යෙන් මේක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ආයෙ ලයික් කරන්න. අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් bye bye.